හිතලා බලන්න. අපට ඇස් තුනක් තියෙනවා. එකක් තමයි ඔයාලා මගේ දිහා බලන් ඉන්න ඇස් දෙක. ඒකට අපි කියන්නේ මස් ඇස. මස් වලින් හැදිච්ච ඇස්. අනිත් එක තමයි මනස. මනස නැමැති ඇස. තව එකක් තියෙනවා නුවණ නැමැති ඇස, නුවණැස. මස් ඇස, මනස සහ නුවණැස. අහලා තියෙනවා මේ ඇස් තුන නැත්නම් තිනෙත් තියෙන්නේ ඊශ්වරට කියලා. ඊශ්වර දැක්ම ලෝකය විනාශ කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. හැබැයි ඇත්තටම මේ ඇස් තුන තියෙන්නේ මනුස්සයට. මස් ඇස, මනස සහ නුවණැස. මස් ඇස තියෙනවා බලන්න. මනස තියෙනවා හිතන්න. නුවණැස තියෙනවා විග්‍රහ කරගන්න. හැබැයි අපි මේ ඇස් තුන ඇත්තටම පාවිච්චි කරනවද? මමත් නෑනේ.